But that one you will fry after, so I don't want to make you angry. Come on, fry it slowly if you want to make it. Try, sir. Yes, please. Yes, here. Thank you so much. Yes, sir. You want to try it? Just try a bite. Yeah. Thank you so much. Thank you. මොකද නිකන් බණ්ඩ කොළඹ ගියා වගේ. මම ඉතින් උඹලා වගේ නෙවෙයි. ඔව්. මං කොහේ රටකට ගියා. ඔව්. ඒ රටේ දේවල් දත් විඳින්නේ. අත්විඳින කියන්නේ උඹලා ඉතින් ඉන්දියා පකන්න තරක් ඔය ඉන්නේ. උඹලා ඉතින් ඩ්‍රින්ක් එක දාන්න පුළුවන්. මම මදන් කෑම. කෑම තමයි. කෑමට අධිපති නේ. කෑම? අයිස්ක්‍රීම් කෑවේ ඒකද? ඒ කියන්නේ උඹ ඕනම රෙස්ටොරන්ට් එකක් ඕන කන තැනක් ඕන චොක්ලට් කේක් එකක් ගැන චොක්ලට් එකක් ගැන අයිස්ක්‍රීම් එකක් ගැන කියව මම මේ ඔක්කොම දන්නවා. දන්නවනේ. ඔව්. මේක ඉතින් හොඳම මේ චොක්ලට් කන්න තැන මොකද? හොඳම කේක් කන්න තැන. බෑ ඔබ අරන් යන්නම්ම. එතන යනවද අපි? මේ වන්දන් මෙතන හොඳම බැලුවේ. අයිස්ක්‍රීම් කන්න තැන මොකද්ද? ඔබ ඔක්කොම මම අද අරන් යනවා. අමතරම කනවා. ඊට කලින් පෙන්නනවද මට? පෙන්නනවා. මාව ලොකු මිනිහෙක් කරනවද? ඔව්. ඒ කියන්නේ බයියන්ට මචං මෙයා පෙන්වන්න ඕනේ. පොඩ කතා කරගෙන පොඩ බලමු අන්න මේ මට ඉස්සර බිල්ඩින්ග් මේ තියෙන්නේ. ඔව්. බර්ජ් ඛලීෆා. හරිනේ. මම කොරියා ගිය වෙලාවේ කොරියාවල තියෙනවා කන්ස්ට්‍රක්ෂන් මියුසියම් එකක්. ඔව්. ඒ මියුසියම් එකේ යාලාගේ මේන් එකක් තමයි මේ බර්ජ් ඛලීෆා දන්න යාලා කරපු දායකත්වය. ලංකාවේ නනුත් ඔක තියෙනවා ලංකාවේ වැඩ කරපුවාගෙන ලංකාවේ ඉංජිනේර්ස්ලා හැම වැඩ කරලා තියෙනවා. ඔව්. උසම දැන් බිල්ඩින්ග්. බලන්න මට මෙහෙ එනකොට හිතුනේ මචං ඔව්. මේ රෑට උනත් බලපන් එන්ටර්ටේන්මන්ට් මිනිස්සු සන්තෝෂෙන් ඉන්නේ ඔව්. hina වෙලා හරිම පොසිටිව් ඔව්. සින්දු කියනවා නටනවා අතන කනතරක් නටනවා කියලා. ඔව්. මිනිස්සු වාඩිලා ඉන්නවා කවුරුත් කාටවත් බාධාවක් කරන්නේ නැහැ. කිසිම වෛරය ඊර්ෂ්‍යාව ක්‍රෝධය කිසිසේත්ම නැහැ. දැන් මෙතන ඉන්න කවුරුත් Facebook එකේ ෆොටෝ දැම්මම යටින් කුණුවarpa කමෙන්ට් දාන්නේ නැද්ද? නෑ. දන්නේ නැද්ද? නෑ. මෙහෙ මෙහෙම නෑ. මේ කුණුවarpa කමෙන්ට් මේක දාන්නේ නැහැ. නිදහස් රටක්. එහෙමද? ලස්සන නිදහස් ඕන කෙනෙක්ට ඇවිල්ලා ඕන බිස්නස් එකක් කරලා මචං මේ රටට සල්ලි ගේන්න පුළුවන්. බලන්න මචං මේ රට මම මේ කල්පනා කරේ රයිට් ටික මෙයාලට පෙන්වන්න කියන්නේ අපි මේ පැත්ත හැරෙමු. ආ මේ මෙහෙ ඉල්මහවිරු සමරුව කවද්ද තියෙන්නේ? ආ මෙහෙ ඉල්මහවිරු සමරුව කවද්ද තියෙන්නේ? මේම සමරුම් නෑ බ්‍රෝ. එහෙම සමරන්න නැතුවද මේවා හදලා තියෙන්නේ? ඔව්. මේවා හදද්දිත් හැබැයි ගොඩක් හොරකම් කරන්න දිනේ දූෂණ වංචා. දැන් අපි දැන් දූෂණ වංචා ඉඳන් සංවර්ධනේ නවත්තන්නේ. ඔව් ඒක තමයි කියන්නේ දැන් කිසිසේත්ම නෑ මචං ඒවා මෙහි. ඒ මොකුත් නෑ. තීරණය ගත්තා හැදුවා. මේ දූෂණ වංචා ඒවා කිසි දෙයක් නෑ. තීරණය කරා හැදුවා. තීරණය කරා රටට හොඳක් වෙනවා නම් මුන්ටක් ගාලා ඩිසිෂන්ස් ටික ගන්නවා. දැන් මචං මෙතන මේ මුළු මේ මේක තියෙන්නේ. මෙතන මේ ඩුබායි මෝල් එකේ මේක ට්‍රේඩ් යුනියන් එක කවුද දන්නේ කරන්නේ වසන්ත සර් දන්නේ. ට්‍රේඩ් යුනියන් එකක් ඇතුලේ නේද ඔතන. මේ ඒවා කිසි දෙයක් නැති නිසා තමයි නැත්ද මේකේ මේ රටවල් දියුණු වෙලා තියෙන්නේ. මේ රටවල් වල ජෙප්පෝ නෑ. ජෙප්පෝ නෑ නේ. ට්‍රේඩ් යුනියන් නෑ. උද්ඝෝෂණ නෑ. උද්ඝෝෂණ කරොත් ඒවා කණෙන් ඇදලා දාන්නේ. එළියට දානවා නේද? කණෙන් ඇදලා. රැංගිලි නෑ නේ. මේ රටවල රැංගිලි නෑ. හා? රැංගිලි නෑ. මේ රටවල තියෙන වැඩ ඔයා එක පොලිසිය මහත්තයෙක් දැක්කද මෙහෙ? තාම නෑනේ ඒක කියන්නේ. එක පොලිසිය මහත්තයෙක් පේන්නද? හැබැයි මොන හරි වුණොත් මෙතන සනික තප්පරේ රඟන්න බෑ කාටවත් නේ. අනිත් එක මචං මේ රටවල මේ තියෙන සිස්ටම් එක ඔව්. මේ එන හැම මිනිස්සෙක්ම ඔව්. අපිව මොනිටර් කරලා තින්නේ. බලනවා නේද? බලනවා. මොනවද වෙන්නේ මොනවද කරන්නේ කාවද කතා කරන්නේ සියලුම දේවල් මේ රටවල් වල හදලා තියෙන වගේ සිස්ටම් එකක්. දැන් අපි එහෙම දත් එකතු කරලා ඩිජිටල් ID එක හදන්න යද්දි විරුද්ධ වුණානේ. ඔව්. දැන් අපි හදන්න යන්නේ ආයෙ පාරක්. දැන් හදන්න යනවා. දැන් මේ වාහන දැක්කද ඔයා? ඔව්. මේ ඩබල් කැබ් 1775 දැක්කද? මේ ඩබල් කැබ් ටික දැක්කද? දැන් මචං මට ඕනේ ඔව්. මම දැක්ක මේ සෝෂල් මීඩියා වල කතා කරනවා මේ ගැන. මේ ගේන කැබ් වලට ඔව්. අපි නමක් දාන්න ඕනේ. මෙන්න මං කියන්න. පොඩකින්. දැන් ඉස්සර තිබුණේ ડોක්ටර් සනි. මං ආසම පළාත් සභා ජීප් වලට. අන්න හරි. පළාත් සභා ජීප්. පළාත් සභා ජීප්. ඒ වගේ මේකට දාන මොඩල් එක මොකද්ද? පැලවත්ත මොඩල්. පළවත්ත මොඩල්. කයිතන් මොඩල්. පළවත්ත මොඩල්. හා? Toyota පළවත්ත මොඩල්. පැලවත්ත මොඩල් කියලා දාමු. Toyota පළවත්ත මොඩල් ඩබල් කැබ්. හා? ඔව්. ඒක හොඳයි. Toyota පළවත්ත මොඩල් ඩබල් කැබ් එකක්ද කියලා බලා ගන්න පුළුවන්. පාරේ යද්දිම කියන්න පුළුවන්. පළවත්ත මොඩල් ඩබල් කැබ් එකක් යනවා. කතා කරගෙන මේ අපේ පළවත්ත මොඩල් ඩබල් කැබ් එකක් තියෙනවා දෙනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. විපක්ෂයේ කවුරු හරි කැබ් එක ගත්තොත් ඔව්.
කලිසම ගලවනවා අපි. ඒක සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම හෝ ඔව්. නාමල් රාජපක්ෂ කණ්ඩායම හෝ කලිසම ගලවනවා. ගලවනවා. එදාට නම් තරහ වෙන්න එපා මේ බයි තක්සලාව එක්ක. ඔව්. මේ නාමල් රාජපක්ෂ කිව්වේ ඩබල් කැප් 3 ඔව්. සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කරනවා කියලා පොට්ටුවේ මන්ත්‍රීවරු 3 දෙනා ඩබල් කැප් 3 very good. සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කරනවා කියලා. very good. very මේ good. වාහන මාර ගණන් අඩුයිනේ. අර වගේ ටැක්ස් නැහැනේ. මම මේ කල්පනා කරේ ඉතින් ඇයි ඒ කියන්නේ මෙච්චර දේවල් තියෙද්දිත් ඔව්. ලංකාවට දැන් එනවනේ ටූරිස්ට්ලා ඔව්. බලන්න. ඔව්. කියන අපි අච්චර මචං මොකක් හරි පෙර එනේ උන්ට නැවත ස්තුති කරන්න ඕනේ එනවට. එනවට. දැන් මේ තියෙන දේවලුත් එක බලපුවම ඇයි එන්නේ කියලා. ඔව් ඒ කියන්නේ දැන් මේ වගේ රටවලට ආවම ඔව් අපේ රටේ මුහුද ඔක්කොම තියෙනවා මචං. ලස්සනයි. ඔව්. මචං මේ නැති දෙයක් නැහැනේ මචං. දැන් මේ ඩුබායි මේව අයිති මිනිහා ඉන්නේ. ඔව්. පොරට මේ ජීවිතයෙන් ගහනවා දිනේ කුඩු සල්ලි කියලා. නෑ. ගහන්න නැද්ද මේ? ඈ? මේකද කියන්නේ මෙහෙ ජෙප්පෝ නෑ. ජෙප්පෝ නෑ. ජෙප්පෝ නැති ලෝකේ සුන්දරයි. සුන්දරයි නේ. මේ වගේ දියුණු වෙනවද ඊට පස්සේ? මේ වගේ දියුණුනවා. උඩට යනවා නේ. මේ වගේ ඉතින් මහින්ද රාජපක්ෂත් මේ වගේ කරන්න ගියානේ. කරන්න තිබ්බ නේද? මේ වගේ මහින්ද රාජපක්ෂත් කරගෙන කොළඹ ලස්සන මේ වගේ කරගෙන ගියා. ඇත්තටම මහින්ද ලොක්කා 2015 ඔව්. අර කුමන්ත්‍රණය කරලා පරද්දලා වැඩේ හැවේ නැත්තම් ඔව්. මං හිතනවා මේ වෙනකොට මහින්ද ලොක්කා තව ටර්ම් එකක් ඉඳලා ඔව්. මේ වැඩපිළිවෙල හරියට ගියා නම් ඔව්. මේ විදිහට නගර සංවර්ධනය වෙලානේ. බව්. අනිවාර්යයෙන්. මාර වැඩක් අපි මිස් කරගත්තනේ. නෑ ඉතින් අපේ රටේ අපේ විශේෂයෙන්ම මේ ඔය අරගලයට ගිහම යූත් එක ඔව්. මෙහෙ අරගල එහෙම කරන්න තැන කොතනද දන්නේ නැහැ වෙන් කරලා තියෙන්නේ. කන මිරිකලා දන ගස්සලා වෙන මොන හරි කරලි වෙලා තමයි එළියට දාන්නේ. මං හිතන් හිටියේ මෙතෙන් දෙද්දි මේ හරි අර වර්ජනය කරන්න තැන මොනවද? බෑ. ටිකටින් කරන ස්ථානය. ඒව බෑ. උද්ඝෝෂණ පවත්වන ස්ථාන කියලා එකක් නැද්ද මේ? ඒව බෑ. නෑ බෑ. නේ. මේවා මේ රටවල කිසි දෙයක් කරන්න බෑ. හැමෝටම කාලා බීලා සතුටින් විනෝදෙන් ඉන්න පුළුවන්. මේ ඒකට මේ මචං දැන් අද අපි කතා කරන්න ඕනේ ඇත්තටම මේ රටවල් දියුණු වුණේ කොහොමද? ඒ කියන්නේ කොහොමද මොකද්ද රහස? ඒ කියන්නේ කොහොමද අතන මේ රට දැන් දියුණු කරේ තනි පුද්ගලයෙක් මිනිහෙක් ආ? එක නායකයෙක්. එක නායකයෙක් ඒ මේක නායකයා අඛණ්ඩව මේ වැඩේ කරා. අඛණ්ඩව කරා. එතකොට මේ වසන්ත සමරසිංහල වගේ කට්ටිය කියලා නඩු දැම්මේ නැහැ. ඔව්. දේවානිලා වගේ කට්ටිය ඇවිල්ලා සංවර්ධනය නතර කරේ නැහැ. ඔව්. මේ දේවානි කොහෙද දන්නේ නැහැ ඉන්නේ නේ. අනේ වන්දා. ඈ? හයිවේ නැවතුවා මොන පාපයක්ද නේ? අවද කරේ නේ. මේක නේ මං අහන්නේ මචං මේ රටේ තනි පුද්ගලයෙක් ඔව්. කොහොමද මෙහෙම ඩිසිෂන්ස් අරගෙන මේ වගේ මේ මෙච්චර ඉක්මනින් කියන්නේ ලොකු කාලයක් නෙමෙයිනේ මේක. ඔව්. කොහොමද මේ වගේ තැනකට මේක ගෙනාවේ? ඒ කියන්නේ මචං දැන් ඇත්තනම මේ යුරෝප රටවල වඩා ඔව්. මේ බලන් ඉඳිදී මේ රට දියුණු ඊට වඩා උඩට යනවා. ආවා. ඒ කියන්නේ මේගොල්ලෝ දැන් මේ ගොඩක් තියෙන දේවල් ඇමරිකාවේ වගේනේ. ඔව්. ඇමරිකාවේ 80s 90s වල හැදුවානේ. ඔව්. මේගොල්ලෝ 2000 වල ඊට වඩා better ඔව්. bigger බිග best ඒවා හැදුවා. සියලු සැප සම්පත් මේ තමයි මෙන්න දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ. ආ ලංකාවේ විශාල පිරිසක් මේ ජීවත් වෙනවා මචං වැඩ කරනවා. මහන්සිලා වැඩ කරනවා. මහන්සිලා වැඩ කරනවා මුදල් යවනවා. ඔව්. ඊළඟට විශාල ව්‍යාපාරික පිරිසක් ඉන්නවා මෙහි හොඳට බිස්නස් කරන මම දන්නවා. ඔව්. විශේෂයෙන් බයියෝ අපිට කතා කරා මේ මෙහි අපි ගොඩක් හම්බෙනවා ඊළඟ හම්බ වෙනවා. ඔව් ඔව්. මාරයි නේ. ඒ කියන්නේ ඉකොනොමි එක ලොකු හින්දා මම ලංකාවෙත් අතරම ගොඩක් මම මේ දැකපු දා තමයි අපේ ලංකාවේ බිස්නස් කරන ගොඩක් අයට කියන්නේ ලංකාවෙම උන්ට ලංකාවෙම විකුණ ලංකාවෙම කකා ඉන්න හදන්න එපා. කොහොම හරි මේවට ඇවිල්ලා කඩයක් නෝ ලිමිට් එක මෙහි තියෙනවා. ආසිරාට ඒක නෝ ලිමිට් එක තියෙනවා. කොහොම හරි මෙහෙට ඇවිත් බිස්නස් ගේන්න ඔව් මෙහෙට ගෙනල්ලා මේවා හැප්පිලා කොහොම හරි කරලා නේද? ඔව්. මාකට් ෂෙයා එක මාර ලොකුයි. ඔව්. ඩොලර් වලින් මේ රටේ දැන් මේ නායකයා මෙහෙම හදනකොට කොහොමද ඔය දැන් මේ ඉන්න ඇතිනේ ජෙප්පෝ එහෙම ඔව් එක එක රටවල ඔව්. ඒ මානසිකත්වයේ තියෙන ඔව් මිනිස්සු ඉන්නදී ඔව්. කොහොමද මේ නායකයා මේ ට්‍රේඩ් යුනියන් එක මේව කරලා කොහොමද මේක කරේ කියන්නේ ටපාස් ඔව්නේ රටවාපන් ඔව් රට රට වෙනුවෙන් තමයි වැඩ යන්නේ. ඒතකොට හැමෝටම ඊට පස්සේ සතුටින් ඉන්න පුළුවන්. ඔව් දැන් මේවා බලාගෙන ඉඳලා මාලි මහඬුවේ උන් කියයි දන්නේ අපේ කරට ගහන්න ඕනේ කියලා දැන්. අයි ඇයිද අපිනේ කතා කරන්නේ හැබැයි ඉතින් අපි හොඳ දේවල් වලට විරුද්ධ නෑනේ. ඒ කියන්නේ අපි සංවර්ධනයට විරුද්ධ වෙන්නේ නෑනේ. කවුද අපි අපි. මේ ආණ්ඩුව කරන ඔව්. අපි මේ ආණ්ඩුව ආණ්ඩුව? කරන ඔව් මේ ආණ්ඩුව කරන හොඳ දේවල් වලට අපි විරුද්ධ ඔව් වෙන්නේ නෑනේ. ඔව් ඒක හරි ඒක හරි ඒ හොඳ දේවල් කරලා නෑනේ. කරන්නේ ඒකයි විරුද්ධ වෙන්නවත් ඔව් අපිට. ඔව් හොඳ දෙයක් කරලා නෑනේ තාම. ඔව් ඔව් හැබැයි ඉතින් මේ සංවර්ධනය කියන්නේ හොරකමක් කියන බ්‍රෑන්ඩ් එක හැදුවානේ ඉරාජ්. ඒක මේ ආණ්ඩුවෙන් හැදුවේ සංවර්ධනය කියන්නේ හොරකමක්. ඔව් සංවර්ධනය කියන්නේ මේ දේශපාලකයෝ සල්ලි හම්බ කරන්න කරන දෙයක්. ඔව්. අන්තිමට මචං ගමේ ඔව්
මන්ත්‍රීතුමා ඔව්. ගමේ පාර හදන්නේ නැහැ, තාර ටික දාන්නේ නැහැ. ඔව්. මොකද තාර ටික දාන්න ගියාම පාර දාන්න ගියාම ගමේ ජෙප්පු ටික එකතු වෙලා කතාවක් හදනවා. ඔය පාර හදන්නේ අපිට උවමනාවට නෙමෙයි මුන්ට සල්ලි හම්බ කරන්න කියලා. ඒක දැන් මේ වගේ අතරම කොළඹ හදලා තිබ්බනම් ඔව්. එහෙනම් ඒකත් පෙන්නයි මේ බලන්න මුන් සැප විඳිනවා මේ ඔක්කොම හොරකම් කරලා හදපු සල්ලි මුන් මිනිස්සු ගෙනල්ලා වට කරලා කොළඹ ගිනි තියවනවා. මාර වැඩක් නේ අපිට ඇයි ඉතින් මේ මොකද්ද බං අපේ රටට වෙච්ච දේ නේ. අපි තව දේවල් බලමු නේ චොක්ලට් කමට අයිස් ඔයාගේ අර මේක කන්න කේක් කමුද කියලා කේක් කරතන්නේ අද බලන්න. ඔයා කතා කරන ගමන් මිලින්ද කෑස් එහෙම යනවා ඔව් මම බැලුවා මොකද කියලා පොඩි ඉතින් ආ. පොඩි ඩිස්ට්‍රැක්ෂන් එකක් තියෙනවා ඉතින් රටවල් දැන් මෙතන දැන් අපි සීල් කරලා ඔව් මේ ඉන්න අකිලා නම් කියලා සේරගේ මැවුවොත් මොන මොන රටවල් වලද කියලා. ඔව්. මම හිතනවා අඩුම රටවල් 100කවත් කට්ටිය. නිකන් බලමු මෙතන. අර බලමු අපි හිතන් නිකන් ලෙබනන් වගේ. ඔව් අර යුරෝප් වගේ නේ? යුරෝප්. ඉන්දියන් ඉන්දියන් මූ ඇමරිකාව චයිනා. වගේනේ ඇමරිකාව වගේනේ ඇමරිකාවේ චයිනා ජපන් වගේ අර එක්කන හැම රටකම ඉන්නවා ඉතින් ජපන් වගේ අර අපි කේක් එකක් කමුද මන් දැන් මචං බයියන්ට රිදෙන්න ඊර්ෂ්‍යා හිතන කේක් එකක් කන්න යන්නේ බයියන්ට රිදෙන ඔව් බයියෝ මේක දැක්කම මේ සෝරි ජෙබයියෝ ජෙබයියෝ රමන්න තමයි තුඹ නිකන් මේ ලොකු නෙළුම් මලක් වගේ කේක් එකක් හදලා කනවාද කියලා නෙළුම් කුළුනේ හැඩයට වගේ කේක් එකක් හදලා කනවාද එතකොට රිදෙනවා නේ බයියන්ට රිදෙන්නේ නෑ නේ බයියෝ ආසයි අපි සැපේ දුකේ දුක නැතුව සැපේ ඉන්න ඕනේ සැපෙන්න මේක මේ අපි කන එක මේක දැක්කොත් ටොයියෝ ඔව්. උන් බිල ගෙවනවා කොහොමද? එම්බඩරේද ටොයියෝ ඔව්. උන් බිල ගෙවනවා බයියෝ සන්තෝෂ වෙනවා හිතෙන් හිතෙන් උන්ට බිල ගෙවන්න සල්ලි නැහැනේ ඔව්. ටොයියෝ බිල ගෙවනවා ඊට බේර කරනවා එතකොට මේ ජෙප්පෝ ජෙප්ප කියනවා මේවා මේ මුන්ට සාගානවා මුන්ට බඩේ අමාරුව හැදෙන්න ඕන තොපි කකා ඉඳපල්ලා නිර්ද අපි මේ දහස් ගානක් දරුවෝ බඩගින්න දුඹලව කකා සතුටු වෙයල්ලා මහින්දලගේ සල්ලි වලින් නේද තොපි කන්නේ රාජපක්ෂලා හොරකම් කරපු සල්ලි නේද මේ මොකද මේ තැන මේ පාකස් ටුටක් කියන්නකෝ මේක මචං මේ ෆේමස් ස්පොට් එකක් ඔන්න කේක් එක එනවා මේකද කේක් එක මේක තමයි කේක් එක මැටිල්ඩා කේක් එකද ආ මේක තමයි කේක් එක මචං දැන් මචං මැටිල්ඩා කේක් Oh wow. Oh wow. Oh my god. Oh my god. Wow. Nice no? බදාම අනනවා වගේ. බදාම අනනවා වගේ ගෙවල් හදන්න. Nice. කොහමද? Oh my god. හොඳයිනේ. Wow 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 wow. කොහමද? Wow. කොහමද? කොහමද? My god. සුමන සිරියක වගේ. බේකරිය. ඉරහට සුමන දිරිය දිනවා මේ වගේ. සුමන සිරිය දිනවා බඩු වගේ. හා? සුමන සිරිය බඩු වගේ තමයි. මේක ඉතින් Instagram එකේ famous. ඉන්ස්ටාද? ඉන්ස්ටා කේක් එකක්. මේගොල්ලන් ඉතින් මචං එක එක දේවල් හදලා ඒ ඔය ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා අර මනන් ඩක් ගන්න මේක ලංකාවේ මේ කරන්න ඕනේ මචං උඹලා. සපෝට් එකක් දෙන්න ඕනේ. ඔව්. නේද? ලංකාවේ ප්‍රොඩක්ට්ස් මේ වගේ යා ලංකාවේ පොඩි සපෝට් එකක් දෙන්න ඕනේ නේද මේ වගේ කට්ටියට. ඔව්. මේවා කරන. පොඩි පොඩි තිබර මතකද ඉස්සරට මෙහෙම කේක් වික්කේ? ඔව්. කේක් කඩේ ඇතුලේ මෙහෙම මතකද? ඒක නැති වුණා ඊට පස්සේ. දැන් මේ වගේ තැන්වල මචං මම දැන් මේ වගේ රෙස්ටෝරන්ට් එක මේ ට්‍රේඩ් යුනියන් නැහනේ. මේක ට්‍රේඩ් යුනියන් එකක් ඇති. මේකේ අනිවාර්ය වසන්තසගේ ට්‍රේඩ් යුනියන් එක ඇති. මෙතන නෑ මචං. තියෙනවා නම් මේක තියෙන්නේ නෑ ඔව්. මෙහෙම තියෙන්නේ නැහැ නේ. උන් කියන උඩ දාන අර චොක්ලට් එක කප්පාදු කරන්න කියලා. ඔව්. උන් කියන ඒක කප්පාදු කරලා ඒ මුදල OT දෙන්න. ඔව්. ඒ මුදල සේවකයන්ට දෙන්න වගේ කියලා කියනවා නේ. කියලා ප්‍රොඩක්ට් එකක් අන්තිමට කෙලවලා ඔව්. වැඩේ ඉවරම කරනවා. මම ගල්ලා අන්තිමට රාජ්‍ය සේවයේ ලැබපු පාඩු ටික දැන් කියලා තියෙනවනේ. දැක්කද උඹ? අයියෝ. ඇවිදින පුට්ට කාලේ ඉවරයි. channel ITN රූපවාහිනියද ඔක්කොම අපි ඩිනර් එකට එනකම් බලන් ඉන්නවා වාහනයක් ඇවිල්ලා අපි එක්කයි යන්න ඇවිල්ලා. නෑ. ඔව්. එහෙමයි මචං. බයියෝ සලකන්නේ අපිට. මේන ටොප්ම බයියෙක්. මිරින්ද ආපු වෙලාව ඉඳලා breakfast lunch ඩිනර්ස් dinner කොෆීස් coffee සේරම බයියන්ට බෙදලා දීලා තියෙන්නේ. මාර බිසි මිලින්ද බයියන්ට බෙදලා දීලා තියෙන්නේ. කොයියෝ හම්බුනේ නැද්ද? නෑ මේ දැනට මේ වෙනකොට හම්බුනේ. අද අපිට උදේ කැමරාන් දුන්නේ ඇත්තටම මේ පොඩි ටොයි සමාජික කෙනෙක්.
බිල ගෙවන්න ටොයි එක හරියම ඉන්නවාද කියලා චුට්ටක් බලන්න කොට පිටේ. බයියෝ ටොයියෝ නෙමෙයි මචං මෙතන මගේ මියුසික් වලට ආදරය කරන අශේල් කියලා ශ්‍රී ලංකන් කෙනෙක් අර අපිට මේ ගෙනාවු මල්ලි බිල ගෙවලාද? ඔව් එයා කිව්වා බිල් එක ගෙවන්න යනකොට එපා මේක කේක් එක එයායි ගාන කියලා. සින්දු අහන කෙනෙක් නේද? ඔව්. එල කොල්ලෙක් නේද? එල කොල්ලේ. මල්ලි thank you මල්ලි thank you